Learn Azure with Lucky සිංහල YouTube channel එකෙන් ගෙනෙන තවත් අලුත් මලුත් වීඩියෝ එකකට ඔයාලා හැමෝම වෙනදා වගේම අදත් සුබ දවසක් කියලා ඉතාමත් ආදරයෙන් සහ ගෞරවයෙන් පිළිගන්නවා. මේ වීඩියෝ එක ඔයාලට ඉදිරිපත් කරන මම ලක්ෂිත සඳරුවන්. ඉතින් ඔයාලා මේ මොහොත එක්ක දෙක තුලා ඉන්නේ Microsoft Azure කියන playlist එකේ 6 වෙනි වීඩියෝ එකේ පළවෙනි කොටසත් එක්කයි. ඉතින් ඔන්න අද මම මේ වීඩියෝ එකකින් ඔයාලට කියලා දෙන්න යන්නේ මේ Microsoft Azure කියන public cloud platform එකේ ඉස්සෙල්ලාම තියෙන AI එහෙමත් නැත්නම් artificial intelligence කියන service category එක භාවිතා කිරීමෙන් අපිට ලැබෙන ප්‍රතිලාභ ගැන පැහැදිලි කරන වීඩියෝ එකයි. ඒ වගේම මේ වීඩියෝ එකේදී තව විශේෂ දෙයක් ඔයාලට කියන්න ඕන. ඒ තමයි මේ Microsoft Azure කියන public cloud platform එකේ මේ වෙනකොට Microsoft ආයතනය මගින් ප්‍රධාන වශයෙන් service categories වර්ග 21ක් නිල වශයෙන් තමන්ගේ customers-ලට හෝ end users-ලට හඳුන්වලා දීලා තියෙනවා. මේ Microsoft Azure කියන public cloud platform එකේ 200කට වඩා වැඩි ප්‍රමාණයක් යටතේ තමයි මේ services categories වර්ග 21 ඇතුළත විවිධාකාර services විදිහට සහ products විදිහට අන්තර්ගත කරලා තියෙන්නේ. මේ Microsoft Azure කියන public cloud platform එකේ තියෙන service categories වර්ග 21ම භාවිතා කිරීමෙන් අපිට ලැබෙන benefits ගැන මම දන්න විදිහට ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු ඉන්නවා. ඉතින් මේ service categories වර්ග 21ම ගැන මේ වීඩියෝ එකේදී මම ඔයාලට කියලා දෙන්න ගියොත් සැලකිය යුතු කාලයක් යනවා. ඉතින් අන්න ඒ නිසා මේ Microsoft Azure කියන public cloud platform එක භාවිතා කිරීමෙන් අපිට ලැබෙන benefits ගැන පැහැදිලි කරන මේ 6 වෙනි වීඩියෝ එකේදී service categories වර්ග 21ම ගැන ආවරණය වෙන විදිහට part 1 සිට part 21 දක්වාම මම ඔයාලට වීඩියෝස් 21ක් වශයෙන් පිළිවෙලකට එකින් එකට වගේම කොටසින් කොටස අරගෙන එන්නම්. ඔයාලා මේ Microsoft Azure කියන playlist එකේ පස්වෙනි වීඩියෝ එක තමත් බලුවේ නැත්නම් ඒ වීඩියෝ එකේ link එක මම මේ වීඩියෝ එකට පහළින් තියෙන comment section එකේ වගේම මේ වීඩියෝ එකේ දකුණු පැත්තේ උඩින් තියෙන card එකනුත් දාලා තියන්නම්. මම මේ වීඩියෝ එකේදී මේ Microsoft Azure කියන public cloud platform එක භාවිතා කිරීමෙන් අපිට අත්විඳීමට සිදුවෙන අවශ්‍ය මොනවද කියලා සවිස්තරව කතා කරා. ඉතින් ඔයාලා තාමත් මේ වීඩියෝ එක බලුවේ නැත්නම් මේ වීඩියෝ එක බලන එක ටික වෙලාවකට pause කරලා ඒ වීඩියෝ එකත් බලලා ඉන්න කියලා මම ඔයාලගෙන් පුංචි ඉල්ලීමක් කරනවා. ඉතින් මේ වීඩියෝ එක ඉස්සරහට කන්ටිනියු කරගෙන යන්න කලින් ඔයා මේ වීඩියෝ එක බලන්නේ තාමත් අපේ Learn Azure with Lucky සිංහල YouTube channel එක subscribe කරන්නේ නැතුව නම් දැන්ම මේ වීඩියෝ එකට පහළින් සුදු පාටට තියෙන subscribe button එක එකපාරක් press කරන්න. ඊට පස්සේ එහා පැත්තෙන් pop up වෙන notification bell icon එකත් press කරලා all notifications press කරන්න කියලා මම ඔයාලා හැමෝටම මතක් කරනවා. එතකොට මම වීඩියෝ එකක් upload කරපු ගමන්ම කාටත් කලින් ඔයාට ඉස්සෙල්ලාම බලන්න පුළුවන්. එහෙනම් තවත් වැඩි කතා නැතුව අපි අද වීඩියෝ එක පටන් ගමු. මේ 6 වෙනි වීඩියෝ එකේ මුල්ම කොටසෙන් මම ඔයාලට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ Microsoft Azure කියන public cloud platform එකේ ඉස්සෙල්ලාම තියෙන AI එහෙමත් නැත්නම් artificial intelligence කියන service category එක ගැනයි. මම මේ Microsoft Azure කියන playlist එකේ 6 වෙනි වීඩියෝ එකේ දෙවෙනි කොටසේදී එහෙමත් නැත්නම් මේ Microsoft Azure වල තියෙන service categories වර්ග භාවිතා කිරීමෙන් අපිට ලැබෙන benefits ගැන පැහැදිලි කරන දෙවෙනි කොටසේදී ඊළඟට තියෙන machine learning කියන service category එකේ තියෙන services වර්ග භාවිතා කිරීමෙන් customer කෙනෙක් එහෙමත් නැත්නම් end user කෙනෙක් වෙන අපිට ලැබෙන benefits ගැන ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. මේ Microsoft Azure කියන public cloud platform එකෙන් customer කෙනෙක් හෝ end user කෙනෙක් වෙන අපිට ලැබෙන ප්‍රධාන benefits අතරේ තියෙන මුල්ම service category එක විදිහට මේ AI එහෙමත් නැත්නම් artificial intelligence කියන service category එක හඳුන්වන්නට පුළුවන්. ඒ කියන්නේ මේ artificial intelligence කියන service category එක මගින් අද වර්තමානයේ digital ලෝකයේ ඇතිලා තියෙන සහ ඇතිවෙමින් පවතින challenges බොහොමයකට තියෙන artificial intelligence කියන service category එක ඉතාමත් ඉක්මනින් කරලියට ළඟා වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ හේතු නිසා Microsoft ආයතනය මගින් අද වර්තමාන ලෝකයේ බිහිලා තියෙන සහ බිහිවෙමින් පවතින බොහොමයක් වූ ව්‍යාපාර ආයතන වලට වගේම සංවිධාන ආයතන වලට අලුත් experience එකක් ලබා දීම සඳහා ඔවුන්ගේ products වලට සහ services වලට මේ artificial intelligence කියන service category එක
යොදාගෙන තියෙනවා. ඒ වගේම තමයි මේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියන සර්විස් කැටගරි එකට ස්තුති වෙන්නට මේ Microsoft Azure කියන public cloud platform එකේ implement කරලා තියෙන බොහොමයක් වූ AI features වර්ග වඩාත් පුළුල් වන ආකාරයට වැඩිදුණු කිරීමට අවශ්‍ය වෙන දායකත්වය Microsoft ආයතනය මගින් තමයි කස්ටමර්ස්ලාට හෝ end usersලාට ලබා දීලා තියෙනවා. ඉතින් මම ඔයාලට මේ දැන් පැහැදිලි කරලා දුන්න ආකාරයට අනුව බොහොමයක් වූ ව්‍යාපාර ආයතන වලට වගේම සංවිධාන ආයතන වලට මේ artificial intelligence කියන සර්විස් කැටගරි එකකින් කිසිම බාධාවක් ඇති නොවන විදිහට ඔවුන්ගේ AA operations වලට ගැලපෙන ආකාරයට integrate කිරීම සඳහා උදව් කිරීමට මේ Microsoft Azure කියන public cloud platform එක විසින් AI portfolio එකක් ඩිසයින් කරලා දීලා තියෙනවා. මීට අමතරව මේ artificial intelligence කියන සර්විස් කැටගරි එක Microsoft Azure කියන public cloud platform එකේ intelligence application වලට නිර්මාණය කිරීමට වගේම ව්‍යාපාර ආයතනවල හෝ සංවිධාන ආයතනවල ක්‍රියාත්මක කිරීමටත් සහ ඔටෝමේට් කිරීමටත් භාවිත කරන්න පුළුවන් වෙන AI services වර්ගත් ලබා දෙනවා. ඒ කියන්නේ මේ artificial intelligence කියන service category එක භාවිත කිරීමෙන් images වර්ග, videos වර්ග සහ text වර්ග යනාදී බොහොමයක් දේවල් නිර්මාණය කර ගැනීමට Azure artificial intelligence කියන service category එකට හැකියාව තියෙනවා. ඉතින් මේ කියන images වර්ග, videos වර්ග සහ text වර්ග යනාදී දේවල් සඳහා විවිධාකාර වූ API parameters වර්ග ලබා දෙන්නේ Azure Cognitive Services කියන service එකකින් ලබා දෙන අතර developers සඳහා chatbots සහ වෙනත් AI applications වර්ග නිර්මාණය කිරීමට වගේම ඒවා deploy කිරීම සඳහා ඉදිරි ප්‍රස්තාව Azure Bot Service කියන service එකෙන් ලබා දෙනවා. ඉතින් මේ Microsoft Azure කියන public cloud platform එකේ artificial intelligence කියන service category එක යටතේ ඇතුළත් කරලා තියෙන products වර්ග සහ services වර්ග මොනවද කියලා මම දැන් ඔයාලට කෙටියෙන් හඳුන්වලා දෙන්නම්. ඒ අනුව මේ artificial intelligence කියන service category එකට අදාළ වෙන services කීපය artificial intelligence API වර්ග මුල් කරගෙන තමයි Microsoft ආයතනය මගින් තමන්ගේ customers ලාට ලබා දීලා තියෙන්නේ. Azure AI Bot Service කියන service එක මගින් Azure Cognitive Services කියන service එක සමග ඒකාබද්ධ වෙන නිසා දෙන්නෙක් අතර හුමාරු වෙන සංවාද ඉතාමත් හොඳින් තේරුම් ගැනීමටත් ඒවට ගැළපෙන ප්‍රතිචාර දැක්වීමටත් සහ end user කෙනෙක් වෙන ඔයාව හොඳින් අධ්‍යයනය කිරීමටත් හැකියාව තියෙන බුද්ධිමත් chatbotsලා හෝ වෙනත් AI application වර්ග create කිරීමට, deploy කිරීමට සහ manage කිරීමට developersලාට සහයෝගය ලබා දෙනවා. Azure AI Content Understanding කියන සර්විස් එක මගින් documents, images, videos සහ audio වැනි ඕනෑම digital මාධ්‍යයක් යටතේ තියෙන content වර්ගයකට user defined ආකාරයේ output format එකකට අනුව ක්‍රියාත්මක කිරීමට වගේම engage කිරීමට end user කෙනෙක් වෙන යාට සහයෝගය ලබා දෙනවා. Azure AI Content Safety කියන සර්විස් එක මගින් applications වලට සහ services වලට හානිදායක වෙන user generated ආකාරයේ හෝ AI generated ආකාරයේ content වර්ග තියෙනවා නම් ඒවා වෙන් කරලා හඳුනාගෙන ආරක්ෂා කිරීමට සහයෝගය ලබා දෙනවා. Azure AI Custom Vision කියන සර්විස් එක මගින් machine learning algorithm එකක් භාවිත කරමින් image recognition සර්විස් එකක් වෙන මේ Custom Vision කියන සර්විස් එකට end user කෙනෙක් වෙන ඔයා prompt මගින් ලබා දෙන ඒ විස්තර වලට අනුව ඔයාගේම image එකක් AI technology කරා generate කිරීමට, deploy කිරීමට සහ ඔයා විසින් ඒ generate කරපු image එක තවදුරටත් වැඩිදියුණු කිරීමට සහයෝගය ලබා දෙනවා. Azure AI Document Intelligence කියන සර්විස් එක මගින් විවිධ digital media යටතේ තියෙන forms වර්ග සහ documents වර්ග සකස් කිරීමට හෝ ඒවට ගැලපෙන ආකාරයේ විසඳුම් ගොඩනගා ගැනීමට සහයෝගය ලබා දෙනවා. Azure AI Face කියන සර්විස් එක මගින් AI algorithm භාවිත කරමින් මේ AI Face කියන සර්විස් එකට ලබා දෙන මිනිස් රූපවල මුහුණ හඳුනා ගැනීමට, recognize කිරීමට සහ analyze කිරීමට සහයෝගය ලබා දෙනවා. Azure AI Foundry කියන සර්විස් එක මගින් developersලා සහ IT administratorsලා සඳහා ඉතාමත් ආරක්ෂිතව වගේම නිශ්චිත වූ ස්කේල් එකකට අනුව AI applications වර්ග සහ AI agents වර්ග ඩිසයින් කිරීමට, කස්ටමයිස් කිරීමට වගේම මැනේජ් කිරීමට සහයෝගය ලබා දෙනවා. Azure AI Immersive Reader කියන සර්විස් එක මගින් නව පාඨකයන්ට විවිධ languages වර්ග ඉගෙන ගන්න අයට සහ dyslexia වැනි ඉගෙනු වෙනස්කම් තියෙන අයට කියවීමේ අවබෝධය වැඩි දියුණු කිරීමට සහයෝගය ලබා දෙනවා. Azure AI Language කියන සර්විස් එක මගින් intelligence application වර්ග develop කිරීමේදී භාවිත කරන web based language studio එක REST API වල සහ client libraries වල තියෙන text වර්ග මැනවින් තේරුම් ගැනීමට සහ analyze කිරීම සඳහා natural language processing කියන machine learning technology එක හරහා features වර්ග ලබා දීමට සහයෝගය ලබා දෙනවා.
Azure AI Model Inference කියන සර්විස් එක මගින් Azure Machine Learning වල Azure AI Foundry කියන වෙබ් පෝර්ටල් එකේ තියෙන Azure AI Model Catalog කියන සර්විස් එකට ඇතුළත් වෙලා තියෙන ප්‍රබලතම මොඩල්ස් වලට AI Model Provider එකේ මොඩල් එකට අදාළව API access ලබා දීමට සහයෝගය ලබා දෙනවා. Azure AI Search කියන සර්විස් එක මගින් වේගවත් වගේම අදාළ search results ලබා ගැනීම සඳහා AI සහ JSON files පදනම් කරගෙන ඔයාගේ heterogeneous content තියෙනවා නම් ඒවා queries වල සහ applications වල වගේම Google Bing වැනි search engine වල index කිරීමට සහයෝගය ලබා දෙනවා. Azure AI Translator කියන සර්විස් එක මගින් modern neural machine translation technology එකක් භාවිත කරමින් ඉතා සරල REST API එකකට අනුව text වර්ග සහ documents වර්ග translate කිරීමට සහයෝගය ලබා දෙනවා. Azure AI Speech කියන සර්විස් එක මගින් ස්වභාවික ආකාරයට සමාන වෙන ආකාරයට AI තාක්ෂණය හරහා voice overs වර්ග generate කිරීමටත් voice over ආකාරයට තියෙන audio වර්ග text විදිහට translate කිරීමටත් එක්කෙනෙක් හෝ දෙන්නෙක් අතර පවතින සංවාදයක් අතරතුර ඒ සංවාදයේ ඒ අදාළ කෙනා හෝ දෙදෙනාම කතා කරන දේවල් වෙන වෙන වශයෙන් හඳුනා ගැනීමටත් සහයෝගය ලබා දෙනවා. Azure AI Video Indexer කියන සර්විස් එක මගින් Microsoft Azure වල තියෙන සර්විසස් අතරින් ටිකටත් වඩා වැඩි ප්‍රමාණයක් AI models වර්ග රන් කරවීමෙන් video content වලට සහ audio content වලට අදාළ වෙන brand names මොනවද යන්න හඳුනා ගැනීමට සහ insights එහෙමත් නැත්නම් තොරතුරු extract කර ගැනීමට සහයෝගය ලබා දෙනවා. Azure AI Vision කියන සර්විස් එක මගින් ඩෙවලොපර්ස්ලා විසින් විවිධාකාර ඉමේජස් වර්ග ක්‍රියේට් කිරීමට වගේම ඒ සඳහා අවශ්‍ය වෙන තොරතුරු ආපසු ලබා දීම සඳහා Microsoft Azure වල තියෙන advanced algorithms වලට access කිරීමට හැකියාව ලබා දීමට සහ විවිධ ආකාර වලින් තියෙන visual content වර්ග නිවැරදිව analyze කිරීමට සහයෝගය ලබා දෙනවා. Azure OpenAI Service කියන සර්විස් එක මගින් විවිධාකාර content වර්ග generate කිරීමට, content වර්ග summarize කිරීමට, ඒ content වල තියෙන images වර්ග තේරුම් ගැනීමට, ඒ content වලට අදාළව තියෙන අර්ථකථන පිළිබඳව search කිරීමට හැකියාව තියෙනවා. ඒ විතරක් නෙවෙයි natural language processing කියන machine learning technology එකට අනුව ස්වභාවික language එකක් භාවිතයෙන් coding කිරීමේදී මේවට පමණක් සීමා වෙන්නේ නැතුව ඔයාගේ නිශ්චිත වූ task එකකට adapt වීමේදී OpenAI සමගමට අයිති වෙන O series එකේ තියෙන O1, O1 mini සහ O3 mini කියන මොඩල් වලට වගේම OpenAI සමගමට අයිති වෙන ChatGPT වල තියෙන ChatGPT 4o mini, ChatGPT 4 turbo with vision, ChatGPT 4 සහ ChatGPT 3.0 turbo කියන versions වලට අමතරව embeddings වලට access කිරීමට සහයෝගය ලබා දෙනවා. Azure Pi Open Models කියන small language model එක මගින් Massachusetts Institute of Technology කියන ලයිසන් එක එහෙමත් නැත්නම් MIT කියන ලයිසන් එක හරහා open source ආකාරයට developersලාට විවිධාකාර developer tools වර්ග ලබා ගැනීමට හැකියාව තියෙන මුල්ම මොඩල් එක වෙන මේ කියන මොඩල් එකෙන් cloud මත පදම් වෙන්නේ නැතුව device එකකට ඍජුවම AI technology එක පදනම් කරගෙන implement කිරීමට සහයෝගය ලබා දෙනවා. Azure AI Model Catalog කියන මොඩල් එක මගින් Azure AI Studio වල Azure AI Foundry කියන වෙබ් පෝර්ටල් එකේ තියෙන මොඩල් වලට අදාළ වෙන මොඩල් කැටලොග් එකත් generative AI applications වර්ග ගොඩනැගීම සඳහා පුළුල් ප්‍රාසයක තියෙන මොඩල් වර්ග මොනවද යන්න හොයා ගැනීමටත් custom AI solutions වර්ග build කිරීමටත් සහ ඒ මොඩල්ස් වර්ග භාවිත කිරීමටත් සහයෝගය ලබා දෙනවා. ඉතින් මේ Microsoft Azure කියන public cloud platform එකේ තියෙන හැම product එකක් ගැන වගේම හැම service එකක් ගැනම මම ඉගෙන ගත්ත විදිහට all products and services in Microsoft Azure කියන playlist එක යටතේ ඔයාලා හැමෝටම තේරෙන සිංහලෙන් ඉතාමත් සරලව කියලා දෙන්න මම බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් මේවා ගැන ඉගෙන ගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් මේ Learn Azure with Lucky කියන සිංහල YouTube channel එක අනිවාර්යයෙන්ම subscribe කරලා notification bell icon එකත් on කරලා තියාගෙන අපේ YouTube channel එකත් එක්ක දිගටම රැඳලා ඉන්න කියලා මම ඔයාලා හැමෝටම මතක් කරනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ Microsoft Azure කියන public cloud platform එකේ ඉස්සෙල්ලාම තියෙන AI එහෙමත් නැත්නම් artificial intelligence කියන service category එක ගැන ඔයාලට මේ පළවෙනි වීඩියෝ එකේදී සරලව හඳුන්වන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ AI එහෙමත් නැත්නම් artificial intelligence කියන service category එක ගැන මූලික අවබෝධයක් ඔයාලට ලැබෙන්නේ නැති කියලා මම විශ්වාස කරනවා. ඉතින් අද මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටියට ඔයාලට ගොඩක් ස්තුතියි. මේ වීඩියෝ එකෙන් ඔයා මොනවාද ඉගෙන ගත්තා නම් අනිවාර්යයෙන්ම වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඒ වගේම
මේ Microsoft Azure කියන public cloud platform එකේ ඉස්සෙල්ලාම තියෙන artificial intelligence කියන service category ගැන ඔයාලට හිතෙන දේවල් සහ ඔයත් මේ ගැන දන්න දේවල් තියෙනවා නම් මේ වීඩියෝ එකට පහලින් තියෙන comment section එකේ දාන්න. ඒ වගේම මේ Microsoft Azure කියන public cloud platform එකේ ඉස්සෙල්ලාම තියෙන artificial intelligence කියන service category එක ගැන දැනගන්න ඔයාගේ යාළුවන්ට බලන්න මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම අමතක නොකර share කරන්න. එහෙනම් මම ආයේ මේ Microsoft Azure කියන playlist එකේ 6 වෙනි වීඩියෝ එකේ එහෙමත් නැත්නම් මේ Microsoft Azure කියන public cloud platform එකේ දෙනියට තියෙන machine learning කියන service category එක භාවිතා කිරීමෙන් අපිට ලැබෙන benefits ගැන පැහැදිලි කරන දෙවෙනි වීඩියෝ එකෙන් නැවතත් ඉක්මනටම හමු වෙන්න බලාපොරොත්තු වෙමින් අද මේ වීඩියෝ එකෙන් sign out වෙනවා.